Hello, welcome to back to my channel. කොහොමද යාළුවනේ? අපි අද ආවා නාකියා දෙනියේ ශ්‍රී ධම්මාවාස බෞද්ධ මධ්‍යස්ථානයට. මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාට දානි පිළියෙල කරගෙන ආවා. ඉතින් මට හිතුණා ඒ ගමන් ඔයාලට වීඩියෝ එකක් අරගෙන આવුත් හොඳයි කියලා. ගොඩක් ලස්සන රමණීය පරිසරයකින් ලැබි. ඇත්තටම ගොඩක් දුරට හිත නිමන ලස්සන කඳු පන්තියකින් වට වෙච්ච බොහොම සුන්දර පරිසරයකින් ලැබි. තැනක් ඔයාලත් ගාල්ල උඩුගම පාර එනකොට නාකියා දෙනිය 1890 ශ්‍රී ධම්මාවාස බෞද්ධ මධ්‍යස්ථානයට ඇවිල්ලා බලන්න. ගොඩක් ලස්සන තැනක්. භාවනා කරලා හිත සංසුන් කරගන්න ගොඩක් හොඳ තැනක්. ගොඩක් ලස්සන රමණීය පරිසරයක් නෙබි. නිස්කලංක තැනක්. යාළුවනි මට හිතෙනවා ඔයාලට වීඩියෝ එකක් අරගෙන આવොත් හොඳයි කියලා මේ තැන. ඉතින් ගාල්ලේ යාළුවෝ මගේ වීඩියෝ බලනවා නම් කමෙන්ට් එකක් දාන්න ඔයාලත් මේ තැනට ඇවිල්ලා තියෙනවද කියලා. මම නෝනත් එක්ක ආවේ නෝනා ඉස්සර වෙලා යනවා. මම කැමරා කරන්නේ. ගොඩක් ලස්සන තැනක්. මේ වගේම යාළුවනේ මේ ශ්‍රී ධම්මාවාස බෞද්ධ මධ්‍යස්ථානයේ අලුතින් ඉදි කරන චෛත්‍ය රාජානන් වහන්සේ වැඳ පුදාගෙන ඒකට අපි ගියා. තාම වැඩ ඉවර නෑ. වැඩ කරන ගමන් තියෙන්නේ. ගොඩක් ලස්සන තැනක් යාළුවනේ. ඉතින් මගේ channel එක කරා යාළුවනේ මේ වාගේ අපේ ලයිෆ් ස්ටයිල් එක ජීවිතය ගෙවෙන්නේ කොහොමද? අපි යන්නේ තැන් ලස්සන තැන් අපි ඔයාලට වීඩියෝ වශයෙන් අරගෙන එනවා. ඉතින් මේ වාගේ තවත් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මේ වාගේ තවත් හොඳ වීඩියෝ බලන්න අපිව subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. තාම යාළුවනේ මේ චෛත්‍ය රාජන් වහන්සේගේ කොත පලන්දලා නැහැ. තාම වැඩ කෙරීගෙන යනවා. ඉතින් තමයි ඉතින් අපි ගියේ බලන්න. මකර තොරණ තියෙනවා. තාම මේ වෛද්‍ය වෙමින් පවතිනවා. ගොඩාක්ම ලස්සන තැනක් යාළුවනේ. චෛත්‍ය රාජන් වහන්සේ නෙළුම් පෙති තාම හදාගෙන යනවා. හිත නිමෙන ගොඩාක්ම ලස්සන සුන්දර පරිසරයක්. අපි ඉතින් පිළියෙල කරගෙන ආපු දානි පූජා කරලා මේ පැත්තට ආවා. ඉතින් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. හරි ඉතින් ওই විදිහට තමයි අපි චෛත්‍යයේ බැඳ පුදා ගන්න ආවේ. අපි බලමු පල්ලයට ගිහින් පල්ලයට පරිසරය කොහොමද කියලා. කීප දිනකින් පින්කමක් තිබ්බ නින්දා ගස්වල කොළ වැටිලා ටිකක් හැඩි වෙලා වගේ තියෙන යාළුවනේ. බලන්න ලස්සන ගොඩක්ම ලස්සන පරිසරයක්. හැම පැත්තෙම බැලුවොත් එක්මානි කඳු වැටි පිටලා තියෙනවා. එතන ගාල්ල උඩුගම ප්‍රධාන පාර තියෙනවා. මගේ නෝනා තව මාව ගයිඩ් කරේ.
ඔහොමයි යාළුවනි. අපි උඩේ ඉඳලා පහළ බැලුවම පේන පරිසරය අපි පොඩ්ඩක් බලමු. හරි ඉතින් උඩේ ඉඳලා මේ පල්ලේ බලපුවාම මේ විදියට ගොඩාක් ලස්සන view එකක් පේනවා. මේ වෙලාවේ හොඳට අවුව වැටලා තිබ්බා. හින්දා ගොඩාක්ම ලස්සනට වටපිටාව පේනවා. දාම් පාසල් ගොඩ නැගිල්ල තියෙනවා. සංඝාවාසය. මේක තමයි ගාල්ල උඩුගම ප්‍රධාන පාර. විහාරකේ පිහිටලා තියෙනවා. හරි අපි පහළට ගිහින් බලමු. පහළ කොයි වගේද කියලා. මේ පඩිපෙල් මම ඉදි කරලා තියෙන යාළුවනේ මේ ගලේ පැත්තක් කොටසක් මැෂින් වලින් කඩලා තමයි පිය ගැට පෙළ ඉදි කරලා තියෙන්නේ. බණක් භාවනාවක් කරගන්න ගොඩක් හිත නිවෙන තැනක්. බොහොම නිස්කලංක රමණීය පරිසරයක තියෙන තැනක්. 1991 වර්ෂයේ ඉදි කරන ලද ශ්‍රී ධම්මාවාස බෞද්ධ මධ්‍යස්ථාන නාකියා දිනී 18 අනුව තමා මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ. විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ කතා කරා. උන්වහන්සේ වැඳ පුදාගෙන ඒ වගේම විහාරස්ථානයක් වැඳ පුදාගෙන හරි එහෙනම් යාළුවනේ අපි යන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ තවත් හොඳ වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉදිරිපස මකර තොරණ පිහිටලා තියෙනවා. ඒ වගේම ඒ අසලෙන් මෑතකදී ඉදි කරන ලද විහාර මන්දිරේ පිහිටලා තියෙනවා. බොහොම ලස්සන පරිසරයක්. මේ විදිහට තමයි මකර තොරණ තියෙන්නේ. යාළුවනේ හරි. මේ වගේ අලුත්